වර්තමාන වේගවත් හා කාර්යබහුල ලෝකයේ අප සැම දෙනාම හඹා යන්නේ සාර්ථකත්වයේ පසුපසයි. නමුත් ඒ සාර්ථකත්වය ළඟා කර ගැනීමට අප සතුව තිබිය යුතු වටිනාම සහ බලවත්ම මෙවලම කුමක්ද? ඒ වෙන කිසිවක් නොව ෆෝකස් එවත් අවධානය. අවධානය යනු හුදෙක් එක තැනක බලා සිටීම නොව. විසිරී පවතින සිතුවිලි සහ ශක්තිය එකම අරමුණක් වෙත ඒකාග්‍ර කිරීමේ කලාවකි. අංක 1 ෆෝකස් නැති තැන සාර්ථකත්වයක් නැත්තේ ඇයි? සූර්යාලෝකය සාමාන්‍ය පරිදි පවතින විට ඉන් කිසිවක් දැවෙන්නේ නැත. නමුත් එම සූර්යාලෝකයම භූත කණ්ණාඩියක් හරහා එකම තිතකට යොමු කළහොත් එතන ගින්නක් උපදී. අපගේ මනස සහ ශක්තියත් එලෙසමය. අප එකම වේලාවක වැඩ සිය ගණනාවකට අවධානය දෙන්න ගියොත් කිසිදු කාර්යයක් සාර්ථක කරගත නොහැකි වේ. බිඳුණු අවධානය අසාර්ථකත්වයේ මුල් පියවරයි. අංක 2 සාර්ථකත්වයට ෆෝකස් රණ යතුරක් වන්නේ කෙසේද? කාලය ඉතිරි වීම සහ ඵලදායීතාවය වැඩි වීම. අප එක අරමුණක උපරිම අවධානයෙන් වැඩ කරන විට සාමාන්‍යයෙන් පැය 5ක් යන කාර්යයක් පැය 2කින් නිම කිරීමට මොළයට සුවිශේෂ ශක්තියක් ලැබේ. නිර්මාණශීලීත්වය වර්ධනය වීම. සිත එකඟ වූ විට නව අදහස් සහ ප්‍රශ්න වලට විසඳුම් ඉතා ඉක්මනින් මනසට ගලා එයි. වැරදීම් අවම වීම. අවධානය තියුණු වන තරමට අපට අතින් සිදුවෙන වැරදි සහ ප්‍රමාදයන් අවම වේ. අංක 3 අපේ ෆෝකස් එක නැති කරන හොරු කවුද? අද කාලේ අප අවධානය බිඳ දමන ප්‍රධානතම සතුරන් වන්නේ ස්මාර්ට්ෆෝන් සහ සමාජ මාධ්‍ය. එක්වර වැඩ කීපයක් කිරීමට යාම. පැහැදිලි ඉලක්කයක් හෝ සැලසුමක් නොමැතිකම. අංක 4 සාර්ථකත්වය සඳහා ෆෝකස් එක හදාගන්නේ කොහොමද? එක්වරකට එක වැඩ. ඔබේ ලෑස්තුවේ ඇති වැදගත්ම කාර්යයන් තෝරාගෙන එය අවසන් වනතුරු වෙනත් කිසිදු දෙයකට අවධානය නොදෙන්න. ඩිජිටල් විවේකය. වැඩ කරන හෝ පාඩම් කරන වේලාවට දුරකථනය නිහඬ කර වෙනත් කාමරයකින් තබන්න. පොමෝදොරෝ ක්‍රමය. මිනිත්තු 25ක් උපරිම අවධානයෙන් වැඩ කර මිනිත්තු 5ක කෙටි විවේකයක් ගන්න. මෙය මොළයේ අවධානය රඳවා ගැනීමට උපකාරී වේ. ෆෝකස් හේවත් අවධානය යනු උපතින්ම ලැබෙන දෙයක් නොවේ. එය පුහුණුවෙන් ප්‍රගුණ කළ යුතු කලාවකි. ලොවදිනු සෑම විටම තමන්ගේ ඉලක්කය දෙස නොසැලෙන අවධානයෙන් බලා සිටි අයයි. එබැවින් ඔබේ අවධානය නැමැති රන් යතුර නිවැරදිව භාවිතා කර සාර්ථකත්වයේ දොරටුව විවෘත කරගන්න. ජය වේවා!